ඒ සුද්දා මොකද දෙන්න කිව්වේ? නෑ බං. අපි හැමදාම මෙහෙම කාලා කන්නේ වගේ ඉදලා වැඩක් නෑනේ. ඔව් හැබැයි. මේ සදුන් උපුලා අපි මොකක් හරි වැඩක් කරමු. රාජු කියපු කතාවත් ඇත්ත. ඒත් අපි මොකද කරන්නේ? මේ සදුන් අර ඔක්කොන් 100ලයි වත්තේ අර අබගස් පේලියක් තියෙන්නේ. ඔක්කොන් 100කින් අහලා අබ ගමුද? අන්න ඒකත් හොඳයි හැබැයි. අපි ඒක කරමුද බලන්න. එන ඒක කරමු. පාරේ අයින ඉඳන් එහෙම උනත් විකුණන්න පුළුවන් නේ. හරි එහෙනම්. සදුන් රාජු ඔහොල් දෙන්න උදේ වෙද්දි ඔක්කොන් 100ලයි ගෙදර ගාවට එන්න. මම එන්න. හරි බං මාත් එනවා. එහෙනම් දැම්ම ගෙවල් වල ගිහින් නිදාගෙන ඉන්න. උදේ 9 වෙද්දි වරෙන් හොඳේ. හරි. සදුන් පුතේ. සදුන්. අනේ අම්මපා මූගේ වයසෙන් මූව පාස් කරන් යනවා. මූ තාම නිදි. සදුන් දැන් වෙලාව කීයද කියලා බලනවා. අයියෝ මොකද අම්මේ? තව නිදා ගන්න දෙන්නකෝ. නිදා ගන්න තමයි. තමුසු මොකොත් කරන්නෙත් නෑ. ඔහම නිදාගෙනම ඉන්නවා එහෙනම්. තමුසුගේ වයසෙන් පාස් කරන් යනකම් උඹ ඔහම නිදාගෙන ඉඳපන්. මූව නම් කවදාවත් හදන්න බෑ. අනේ මොකක්ද අම්මේ? පද දෙන්නේ නැතුව යනවා යන්න. මගුල. හරි. උඹ ඔහම නිදාගෙන ඉඳපන්. මම යනවා යන්න. තේරුමක් නෑ. අයියෝ අම්මා නිදා ගන්න දුන්නෙත් නැහනේ. කමක් නැහැ. අම්මට සිරි. දැන්නේ මතක්. ඔපොලොයි රාජුයි ඔක්කොම 100ලා ගෙවල් ගාවින්න කිව්වනේ. අයියෝ දැන් වෙලාව කීයද? 9:00. ඉක්මනට යන්න ඕනේ. අයියෝ උපුලා කෝබම්මෝ. අනේ මන්ද බං. මූ එනෝ කියලා තාම නිදි ඇති ඔය. තව ටිකක් වෙලා ඉඳලා බලමුකෝ. අම්මට සිරි බොක්ක. බලපන්කෝ බං එන වෙලාව. මොකද පරක්කුනේ? නෑ බං. නිින්ද ගියා බං. ඒකයි. තෝ නිදාගෙන එනන් ගියේ. හරි බං. සමාවෙයන් ඉතින්. හරි දැන් ඕක නවත්තගනින්. දැන් යම ඔක්කොම 100 කතා කරන්න. යම. බං කතා කරපන් බලන්න. ඉදපන් බලන්න. ඔක්කොම 100. ඕ කියපන් පුතේ. ඔක්කොම 100. අපි මේ ආවේ ඔක්කොම 100කින් ලොකු ඩව්වක් ඉල්ලගෙන. ඕ කියපන් පුතේ. කරන්න පුළුවන් දෙයක් නම් කරන්න. ඔක්කොම 100ලයි අර වත්තේ අබගස් තියෙනවනේ. ඒ අබාරගෙන විකුණුව කමක් නැද්ද කියලා අහන්න ආවේ. කමක් නෑ පුතේ. පුතාලා ඒව ගන්නකෝ. අනේ thank you ඔක්කොම 100. මේකෙන් ලාභයක් හම්බ වුණ ගමන් ඔක්කොම 100ක් දෙන්න. අනේ ඕනේ නෑ පුතේ. හරි ඔක්කොම 100. අපි ගිහින් එන්න. පුතේ. සදුන් බලපංකෝ අම්බතෝගේ. ඔව් බං. ඉතින් විකුණන්න නම් පුළුවන් හොඳේ. නැතුව. හරි ඉක්මනට කඩාගමු. හරි එහෙනම් ඔබ නැගපංකෝ. ආමි. සදුන් බලාගෙන. හරි බං. ඕයි රාජු. ඕ කියපන් සදුනා. අර බෑග් ගනින්කෝ. මෙද පන් සදුනා. මෙන්න. හරි ඔතනින් තියලා තියපන්. ලොකු වලින් ගනින්. හරි බං. ලොකු වලින් තමයි ගන්නෙ. හරි යා.